ස්වර්ගීය පොළොවට ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් අපි වහන්සේගේ පාමුලට එනවා. අද අවසේ ස්වාමිනේ බැටළු පෙරවාණන්ගේ අන්තර්ජාලීය බයිබල් විද්‍යාලය ඔබ වහන්සේගේ දාතර බාර කරලා යාඥා කරනවා. ප්‍රේමණීය පියාණනි ඔබගේ ආශිර්වාදය ඔබගේ කරුණාව දයාව වහන්සේ මැදියේ තබන්න. අපි ඉගෙන ගන්න හැම දෙයක්ම හොඳින් තේරුම් ගන්න, හොඳින් වටහා ගන්න, මතකයේ තබා ගන්න. ශිදාත්මනේ වහන්සේ අපට උදව් කරන්න. වහන්සේ අපිත් එක්ක ඉන්නේ. ස්වාමිනේ ඉගෙන ගන්න දරුවෝ මම වහන්සේගේ දාතර බාර කරලා යාඥා කරනවා බාර වෙනවා. පියාණනි ඔබගේ ආශිර්වාදය, කරුණාව, දයාව නිරන්තරව ඔබ වහන්සේ අපේ එක්කෙනා මැදියේ තබන්න කියලා යාඥා කරනවා. මෙන්න ස්වාමිනේ මේ කාලේ වහන්සේගේ දාතර බාරයි. ඔබ වහන්සේම අපේ එක්කෙනාට ආශිර්වාද කරන්න, අපේ එක්කෙනා මඟ පෙන්වන්න. යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් පියාණනි. ආමෙන්. හරි. අද දවසේත් අපි බලන්න යනවා ස්වාමීන් වහන්සේගේ වචනේ. අපි ඉන්නේ හොරණ හත සම්බන්ධව කාරණාව ඉගෙන ගන්නමින් ඉන්නේ. ඒ හොරණ හත සම්බන්ධව කාරණාව ඉගෙන ගද්දී හොරණ හයක් අපි ඉගෙන ගත්ත එක දිගට හත්වෙනි හොරණාවට කලින් අපිට හම්බ වෙනවා 10 වෙනි පරිච්ඡේදයේ සහ 11 වෙනි පරිච්ඡේදයේ තියෙන කාරණා දෙකක්. එකක් තමයි බලවත් දේවදූතයෙක් සහ කුඩා පොතක් ගැන කතා කරනවා. අනිත් එක තමයි සාක්ෂිකාරයෝ දෙන්නෙක් ගැන කතා කරනවා. එතකොට මේ සාක්ෂිකාරයෝ දෙන්න ගැනත් එහෙම නැත්නම් මේ බලවත් දේවදූතයෝ ගැන තමයි අපි මේ දවස්වල ඉගෙනගෙන යන්නේ. රයිට්. මේ 10 වෙනි පරිච්ඡේදයේ අපි පද 8ක් අවසන් කරා. 9 වෙනි පදේ ඉඳන් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි බලමු එලිදරව් 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ මොනවද කියන්නේ කියලා. මමද දේවදූතයාට කතා කොට මමද දේවදූතයා වෙතට ගොස් කුඩා පොත මට දෙන්නයි කීවෙමි. ඔහුද ඒක අරගෙන කාපන්න. ඒක නුඹේ බඩ තික්ත කරන්නේය. එහෙත් ඒක නුඹේ කටේ මිහිපැණි ලෙස මිහිවන්නේයයි මට කීවේ. මේ ස්වර්ගයෙන් හඬක් එනවා යොහන්ට මේ පොත ගිහිල්ලා අරගන්න කියලා. ඒතර මෙයා දේවදූතයා ළඟට ගිහිල්ලා මේ පොත ඉල්ලද්දි එයා කියනවා මේක අරගෙන කන්න. ඒක කද්දි ඔයාට මිහිරි වුණාට ඒක බඩ ඇතුළට යද්දි තිත්ත වෙනවා කියන කාරණේ අපි බැලුවා. රයිට්? අපි බලමු ගීතාවලිය 19 වෙනි පරිච්ඡේදයේ අපි ගීතාවලිය 19 9 10 කියන පද දෙක බලමු. ගීතාවලිය 19 ගීතාවලිය 19 9 10 කියන පද දෙක බලමු. ගීතාවලිය 19 9 සහ 10. ස්වාමින් කෙරෙහි පිරිසිදු ස්වාමින් වහන්සේ කෙරෙහි බය පිරිසිදුය සදාකල් පවත්නේ. ස්වාමින්ගේ විනිශ්චය සැබෑය සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය. ස්වර්ණයටත් එසේ අනර්ග ස්වර්ණයටත් රාශියකටත් වඩා එයට ආශා විය යුතුය. මී පැණියටත් මී වදයටත් වඩා මිහිරිය. මේක ඊයේ දවසේ අපි බැලුවා. අපි බලමු ගීතාවලිය 119. අපි බලමු ගීතාවලිය 119 103 වෙනි පදය. ගීතාවලිය 119 103. ගීතාවලිය 119 103. ඔබගේ වචනය මාගේ දිවට කොපමණ මිහිරිද? එසේය ඒවා මගේ කටට මීපැණියට වඩා මිහිරිය. බලන්න මේ දාවිත්තුමා මෙතන කතා කරනවා උන්වහන්සේගේ වචනය ගැන. ඔබගේ වචන මගේ දිවට කොච්චර මිහිරිද? right? එතන මෙතන කියනවා 10 වෙනි පරිච්ඡේදයේ එලිදරව් 10 වෙනි පරිච්ඡේද 9 වෙනි පදයේ කියන ඒ කරගෙන කන්න ඔයාගේ කටට මිහිරි ඒක බඩ ඇතුළට යද්දි ඒක තිත්තයි වෙලා තිත්තයි කියලා කිව්වා. එතකොට එකම වචනය මිහිරත් තිත්තත් තියෙනවා ඒක තුල. රයිට්? කියන දේ තමයි එතන අඟවන්නේ. නමුත් මිහිර කියන්නේ වෙන අදහසක්, තිත්ත කියලා කියන්නේ වෙන අදහසක් කියන දේ තමයි දකින්න පුළුවන් වෙන්නේ. 103 වෙනි පදේ කියනවා ගීතාවලිය 119 ඔබගේ වචනය මාගේ දිවට කොපමණ මිහිරිද? එසේය ඒවා මගේ කටට මීපැණි වලට වඩා මිහිරිය. මේකෙන් කතා කරන්නේ මේ වචනේ තියෙන එහෙම නැත්නම් මේ පොතේ තියෙන දේ හරි රසයි. කෑමක් වගේ. හරි රසයි. ඒතර මේ කුඩා පොතට මොනවද කියන්නේ? මේ කුඩා පොත අරගෙන කන්න කියලා කියනවා. හරි? මොනවද කියන්නේ? මේ කුඩා පොත අරගෙන කන්න කියලා කියනවා. ඒතර ඒක මිහිරි තිත්තයි කියන දෙකම එකේ සඳහන් වෙනවා කියලා කියනවා. ඒතකොට මේක කන්න කියලා කියන්නේ කෑමක් ලෙසට මේ කුඩා පොත මොකද්ද කියන්නේ? සංසන්දනය කරනවා.
නැත්නම් මේ සමාන කරනවා කෑමකට. මේක අරන් කන්න. කෑමකට සමාන කරනවා. right? ඒක කද්දී එක තිත්තයි කියලා කියනවා. ඒ වගේ මේක කටට මිහිරි කියලා කියනවා. ඒ නිසා ප්‍රේමවන්ත දරුවනි 119 කියනවා මේ වචනය කන්න ඕනේ. අපි මේක රස බලන්න ඕනේ. මේ වචනේ මොනවද තියෙන්නේ කියලා අපි හොයන්න ඕනේ. මේකේ රස දැනෙන්න ඕනේ. රස දැනුනොත් තමයි ඒ කෑමක් කෙරේ අපි ඇදිලා යන්නේ. ඒ රස දැනුන්නේ නැත්නම් ඒ කෑම කෙරේ අපි ඇදිලා යන්නේ නැහැ. ඒ කෑම අපිට මොනවද කියලා අපිට හරියාකාරව තේරුම් ගන්නත් බැරි වෙනවා. අපි පොඩ්ඩක් පෙරලමු යෙරමියා පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. යෙරමියා 15:16ට කලින් අපි පොඩ්ඩක් බලමු යෙරමියා පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. එවිට ස්වාමින් වහන්සේ සුවකිය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශ කළසේක. මේ යෙරමියා කියලා කියන යෙරමියාව කැඳවද්දී සිදුවෙන සිද්ධියක්. ස්වාමින් වහන්සේ එයාගේ අත දිගු කරලා යෙරමියාගේ මුඛය ස්පර්ශ කළාලු. යෙරමියාගේ කට ස්පර්ශ කරාලු. තවද ස්වාමින් වහන්සේ මට කතා කොට මෙන්න මාගේ වචන නුඹේ මුඛයේ තැබීමි. බලව උදුරන්ට හා කඩා දමන්ට නැති කරන්ට හා එලා දමන්ට ගොඩනගන්ට හා සිටුවන්ට අද දවසේ මම නුඹ ජාතින් කෙරේ රාජ්‍යවල් කෙරේද පත් කළ මේ කීසේක. මේ යෙරමියාට දෙවියන් වහන්සේගේ ආලේපය ආශිර්වාදය පොරොන්දුව අභිෂේකයක් දෙනවා. එයා කියනවා මෙන්න මගේ වචනය මම ඔයාට දෙනවා. මේ වචනය උදුරන්නත් මේ වචනය තුළ උදුරන්නත් කඩා දමන්නටත් නැති කරන්නටත් හෙලා දාමන්නටත් ගොඩනගන්නටත් සිටුවන්නටත් අද දවසේ මම නුඹ ජාතින් අතරටපත් කළෙමි. එතකොට මේ යෙරමියාට දෙවියන් වහන්සේ දෙන වචනය. යෙරමියා 15:16 මේව කියනවා. යෙරමියා මේව කියනවා ඔබගේ වචනය සම්භව වූ විට මම ඒවා කෑවෙමි. ඔබගේ වචන මට ප්‍රීතියක්ය සහ සිතට සතුටක් විය. මක් නිසාද සේනාවල දෙව් ස්වාමින් වහන්සේ ඔබගේ නාමය මහ කෙරේ කියනු ලැබේ. මෙතන යෙරමියා කියන ඔයාගේ වචනය මට හම්බෙද්දි මම ඒක කෑවා. ඔබගේ වචනය මට ප්‍රීතියක්, සිතට සතුටක්. ඒතර බලන්න ප්‍රේමවන්ත දරුවනි අපි මේක රස විඳලා කියන්නෝනේ බයිබලේ. බයිබලේ රස විඳින්මින් කියද්දි තමයි අපිට මේකේ තියෙන රසය දැනෙන්නේ. අපිට මේකේ තියෙන ගුණය දැනෙන්නේ. ඒක දිවට අපේ ශරීරයට පංචේන්ද්‍රයන්ට මේක දැනෙන්න ඕනේ. ඒ රස මට දැනෙද්දි තමයි මට ප්‍රියතාවයක් ඇති වෙන්නේ. මම හැමදාම දේව වචනේ කියවන්න පුරුදු වෙන්නේ. අපිට පෙරලගම එසකියල් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. එසකියල් 3:3. තවද මනුස්ස පුත්‍රය මා නුඹට දෙන මේ පොත නුඹ කා නුඹේ බඩ පුරවා ගන්නෑ උන්වහන්සේ මට කීසේක. මම කෑවෙමි. ඒ මාගේ කටට මී පැණිවෙන් මිහිරිව තිබුණේ. බලන්න එකම වචනයක් ගැන දෙවියන් වහන්සේ මේ අනාගත වත්රුන් තුල කතා කරන දේ යොහන් තුල, යෙරමියා තුල, දාවිද් තුල, එසකියල් තුලත් උන්වහන්සේ කතා කරනවා. මොනවද කියන්නේ මේ වචනේ වාට දුන්න මේක කන්න. එයා කියනවා මොකද්ද? මම කෑවෙමි. ඒ මගේ කටට මී පැණිවෙන් මිහිරිව තිබුණේය. මේ කන්න කියලා අදහස් කරන්නේ කණ්ඩ කියලා අදහස් කරන්නේ මේ වචනේ කියවන්න. ඔබ දිනපතා වචනේ කියවන්න. උදේට නැගිටිද්දි උද අනිවාර්යෙන් බයිබලේ කියවන්න. මම උදේට පාඩම ඉවරුණා උදේ යාඥාව ඉවරුණාම මම ඔයාලට දානවා බයිබල් පදයක්. ඒ බයිබල් පදේ ඔයා මෙනෙහි කරන්න. ඒ දවසේ අතුරත බයිබල් පදයක් දානවා. ඒක මෙනෙහි කරන්න. ඔබ දේ වචනේ කියවන්න. අන්න ඒක වැදගත් වෙනවා. මේව රස කරලා කියන්න ඕනේ. ස්වාමීන් මේකෙන් අදහස් වෙන්නේ මොනවද? තනියම ස්වාමීන් වහන්සේගෙන් මේක විමසන්න. ස්වාමීන් වහන්සේගෙන් තනියම මේක විමසද්දි තමයි ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්න පටන් ගන්න. right? ඒක ඔබ තනියම self study එකක් කරන්න වෙනවා. ඒතර ඔබ තනියම මේක අධ්‍යයනය කරද්දී මම ඔයාලට උගන්වන්නට වඩා ආත්මයන් වහන්සේ ගොඩක් දේවල් ඔබට උගන්වන්න පටන් ගන්නවා. ආත්මයන් වහන්සේ ගොඩක් කාරණා ඔබට උගන්වන්න පටන් ගන්නවා. right? ආත්මයන් වහන්සේ ඔබ තුළ කතා කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබට ඒ සම්බන්ධතාවය ගොඩනගන්න නම් ඔබ වචනය භාවනාවක් ලෙසට කරන්න අවශ්‍යයි. ආමේ. ඔබ වළං ඕදනවා වෙන්න පුළුවන්. ඔබ රෙදි ඕදනවා වෙන්න පුළුවන්. ඔබ මිදුර අතු ගන්නවා වෙන්න පුළුවන්. ගේ අස් කරනවා අතු ගන්නවා වෙන්න පුළුවන්. ඔබ වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒක බයිබල් පදයක් ඔබට හිතට දැනෙනවා නම් දවසකට ඒ බයිබල් පදය අරගෙන මෙනෙහි කරන දවස පුරාම ආත්මයන් වහන්සේ ඔබට කතා කරන්න පටන් ගන්නවා. ආත්මයන් වහන්සේ ඔබට කියලා දෙන්න පටන් ගන්නවා. ආත්මයන් වහන්සේ ඔබත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. බාණ්ඩ ස්වාමිනී
මේකේ තේරුම මොකක්ද? ස්වාමීනි මේකේ මොනවද කියවෙන්නේ? මේ දේද කියවෙන්නේ නැත්නම් වෙන දෙයක්ද කියවෙන්නේ? ඔබ උන්වහන්සේත් එක්ක කතා කරන්න පටන් ගද්දී ඔබ උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය ගොඩනගන්න පටන් ගද්දී ආත්මයන් වහන්සේ නිකම්ම ඔබත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. right. ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක මේක ਵਿਚාරණය කරද්දී ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක මේක අහද්දී ස්වාමීනි මොනවද මට කතා කරන්න කියන දේ ඔබ අහද්දී ඇයි ස්වාමීනි මේ වචනේ මේ විදිහට කතා කරන්නේ? ඔබට පැන නැගෙන හැම ප්‍රශ්නයක්ම ඔබ දේව වචනයත් එක්ක ඔබට ගොඩ නැගෙන හැම ප්‍රශ්නයක්ම ඔබ දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න පුරුදු වෙන්න. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේ ඔබට කියලා දෙන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේ ඔබත් එක්ක ගමන් කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබේ වචන එකිනෙක දෙවියන් වහන්සේගෙන් අහන්න. මේ හැම අනාගත වතුරු කෙනෙක්ම අපි දකිනවා මේ වචනය ඔගේ කටට මිහිරක් වුණා කියලා කියනවා. හරි? එතකොට එළඹෙන විනිශ්චය පිළිබඳ අනාවැකි තේරුම්ගෙන අවශෝෂණය කරගත් විට ප්‍රේමණීය සහ දයානුකම්පාවිත හදවත් ඇති අයට වේදනාකාරියා කටුක වෙනවා ඇත. මේ විනිශ්චයන් පිළිබඳව මේ අනාගතය ගැන අපි තේරුම් ගද්දී සමහරට අපේ හදවත් හරි ප්‍රේමණීයයි. සමහරට අපේ හදවත් හරි දයානුකම්පිතයි. මේ වේදනාකාරී දේවල් දකිද්දී අපිටත් ඇත්තටම මේක හරි දුකක් දැනෙනවා සමහර වෙලාවට. මිනිස්සු මෙච්චර වේදනාවක් විඳින්න යනවා නේද? මිනිස්සු මෙච්චර දුකකටපත් වෙන්න යනවා නේද? right? මේ අනාවැකී මිනිස්සු තේරුම් ගන්න නැතුව අපි කොච්චර කතා කළත් මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැතුව මිනිස්සු මහා වේදනාකාරී කටුක අත්දැකීම් වලට යනවා නේද කියන දේ. අපි එක එක නතුරත් නිර්මාණය වෙන්න පටන් ගන්නවා වේදනාවක්. ඒකට හේතුව මේ අනාවැකී වලින් කියන විනිශ්චය ඊටමත් බරපතලයි. අපි පොඩ්ඩක් බලමු එසකියල් පොතේ 21 වෙනි පරිච්ඡේදය. එසකියල් පොතේ 21 වෙනි පරිච්ඡේදය 21 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. එසකියල් 21:6. එබැවින් මනුස්ස පුත්‍රය නුඹ සුසුම් ලන්න තුනටිය කැඩෙන තරමට ශෝකයෙන් ඔවුන් ඉදිරියේ කිඳිරි ගන්න. right? පස්වෙනි පදේ කියනවා ස්වාමීන් වහන්සේ වන මා විසින් මාගේ කඩුව කොපුවෙන් ඇදගත් බව මාංශ වූ සියල්ලෝ දැනගන්නවා ඇත. නැවත ඒක කොපුවට හැරී නොයන්නේ. මෙතන ලස්සන පදයක් කියනවා. ස්වාමීන් වහන්සේ කියනවා මම කඩුව අතට ගන්නවා. ඒක අතට ගත්තම ආයේ කඩුව මේ කොපුවට යන්නේ නැහැ. කඩුවක් අතට ගන්න ප්‍රධාන හේතුව තමයි මරණය. තුවාල කිරීම, විනාශ කිරීම. ඒතර මෙතන කියනවා ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ කඩුව උන්වහන්සේ කොපුවෙන් එළියට ගන්නවලු. ආයෙත් ඒක දාන්න යන්නේ නැහැලු. ඒතර දෙවියන් අනාගත වතුතුමාට කියනවා මේම ඒ නිසා මනුස්ස පුත්‍රය නුඹ සුසුම් ලන්න. තුනටිය කැඩෙන තරමට ශෝකයෙන් ඕන් ඉදිරියේ කෙඳිරි ගන්න. මේ ගැන කතා කරන්නේ මොකටද? නුඹ සුසුම් ලම්නේ මක් නිසාද ඔවුන් නුඹෙන් අසන කළ මෙසේ කියන්නේ. ආරංචිය නිසාය. මක් නිසාද එය පැමිණෙන්නේය. සියලු සිත් දිය වී යන්නේය. සියලු හත් හෙලා වැටෙන්නේය. සියලු ආත්ම ක්ලාන්ත වන්නේය. සියලු ධනයිස් දියමෙන් බෙලහීන වන්නේය. බලව එය පැමිණෙන්නේය. එද සිදුවන්නේ යයි ස්වාමී උදේවන වහන්සේ කියන්නේ. මේ අවසාන කාලයේ සිද්ධ වෙන කාරණාවක්. right? මෙතෙන්දී ස්වාමීන් වහන්සේ කියනවා මගේ කඩුව මම එළියට ගත්ත මේක මම නැවත දාන්න යන්නේ නැහැ. හරි? කාලය ළඟයි. ආරංචිය මේමයි. ස්වාමීන් වහන්සේගේ විනිශ්චය මේ පොළඹට එන්න ළඟයි. මේක අපි මිනිස්සුන්ට ප්‍රකාශ කළ යුතුයි. හරි? මේ විනිශ්චය නිසා මනුස්සයන්ගේ සිත් දිය වෙන්න යනවා. ඔවුන්ගේ හත් එලා වැටෙන්න යනවා. ඔවුන්ගේ ආත්ම ක්ලාන්ත වෙන්න යනවා. සියලු ධනයිස් දියමෙන් බෙලහීන වෙන්න යනවා. බලව එය පැමිණෙන්නේ සිදුවන්නේ ස්වාමී උදේවන වහන්සේ කියනසේක. මේ දේවල් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මේ දේවල් අනිවාර්යෙන් වෙනවා. මිනිසුන්ගේ සිත් කඩා වැටෙන්න යනවා. ඔවුන්ගේ ධනයිස් බෙලහීන වෙන්න යනවා. ඔවුන් ආත්මෙන් වැටෙන්න යනවා. ඇයි? මේ විනිශ්චය ඒ තරම් දරුණුයි. අපි උඩ පදවල දැක්කා පසුගිය දවස්වල දැක්කා ඔවුන් මරන්න එව්වත් ඒ මරණය ඔවුන්ට ලඟ වෙන්නේ නැහැ. කඳු අතරට ගිහිල්ලා කියනවලු එල් හතරට ගිහිල්ලා කියනවලු අපි පිට වැටිලා මැරෙන්න මේ බැටළු පැනවනගේ විනිශ්චයන අපි බේරගන්න කියලා කියනවලු. ඒ තරම් මිනිස්සුන්ට දරන්න බැරි
පීඩාවක් නැත්නම් විනාශයක් තමයි මේ අවසාන කාලේ මිනිස්සු අතරට එන්න යන්නේ. මිනිස්සුන්ට මේක දැනෙන්න ඕනේ. අපි පොඩ්ඩක් කියමු 12 වෙනි පදේ එසකේල් 21:12 මනුස්ස පුත්‍රය කෑගසා මොරගසන්න මක් නිසාද ඒක මාගේ සෙනඟ පිටටත් සියලු ඊශ්‍රායල් අධිපතීන් පිටටත් පැමිණුණේය. ඔව් මාගේ සෙනඟ මහා සෙනඟ සමග කඩුවට පාවා දෙනු ලැබුවෝය. එබැවින් කලවයට ගසා ගන්න. මේ දුක පිට කරන කාරණාවක් මෙතන නේද? මෙතන කියනවා ඔව් මාගේ සෙනඟ සමග කඩුවට පාවා දෙනු ලැබුණා. මෙතන මේ සිදුවීම් වෙද්දී දෙවියන් වහන්සේව දන්න නොදන්න හැම කෙනෙක් අතරටම මේ පීඩාවන් කියන ඒවා යනවා. ඒ නිසා ප්‍රේමවන්ත දරුවනි ඔබ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබ පසුතැවිලීම ඉතාමත් වැදගත්. සුනාමි ආවා, කොවිඩ් ආවා, ගම් වතුර ආවා, වෛරස් ආවා. මේ හැම එකක්ම එද්දී හොයලා බලලා වෙන් කරලා නෙමෙයි ආවේ. හොයලා බලලා වෙන් කරලා නෙමෙයි ආවේ. මේක හැම මිනිස්සෙක් තුරම තිබුණා. කිතුණු නොවන හැම කෙනෙක් තුරටම මේ වෛරස් එහෙම නැත්නම් කොවිඩ් එහෙම නැත්නම් මේ සුනාමි එහෙම නැත්නම් ගම් වතුර කියන දේවල් බලපෑවා. right? ඉදිරියට තිබෙන්න යන වසංගතත් ඒ විදිහට තමයි. ඒක උන්වහන්සේගේ සෙනඟ කෙරෙනොත් ඒක බලපානවා. ජේසුස් වහන්සේව පිළි අරගෙන හරියට ජීවිතය වෙනස් කරගන්න නැති මිනිස්යන්ටත් ඒවට මුහුණ දෙන්න වෙනවා. 12 වෙනි පදේ අපි කියුවා. දැන් බලමු අපි යෙරමියා 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. යෙරමියා 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. අහෝ මාගේ දියණිය වන සෙනඟගේ මරුන් කෑවුන් ගැන රාදවල් අඬන පිණිස මාගේ ඉස වතුර මෙන් මාගේ කඳුළු උල්පතක් මෙන් උනෝ යෙහිකිය. මෙතන කතා කරන්නේ ද්‍රෝහිකාරත්වය සහ රූප වන්දනාව නිසා දුක්සහිත විනාශයක් වෙනවා. මේ ද්‍රෝහිකමක් නිසා කාටද මේ ද්‍රෝහිකම? ඔබ දෙවියන් වහන්සේ ඔබව මවලා දෙවියන් වහන්සේ ඔබට හැමදේම දීලා ඔබ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන ඉද්දිත් මේ විදිහට ජීවත් වෙන්න ඕනේ පුතේ කියලා හැමදේම දෙවියන් වහන්සේ දීලා තියද්දිත් අපි ඇත්තටම දෙවියන් වහන්සේට ද්‍රෝහි වුණේ නැද්ද? මිනිස්සු දෙවියන් වහන්සේට ද්‍රෝහි වුණේ නැද්ද? මිනිස්සු දෙවියන් වහන්සේට පිටුපෑවේ නැද්ද? මේ ද්‍රෝහිකම නිසා රූප වන්දනාව නිසා දුක්සහිත විනාශයක් වෙනවා. එම යෙරමියා පොතේ 9 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා මේ ද්‍රෝහිකම නිසා රූප වන්දනාව නිසා දුක්සහිත විනාශයක් වෙන්න යනවා කියලා. ඒතර මේ ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ලෝකේ රූප නමස්කාර කරන කොච්චර මිනිස්සු ඉන්නවද? රූපයක් හදාගෙන නොදන්න බුරු දෙවිවරුන්ට නමස්කාර කරන කී දෙනෙක් ඉන්නවද? එයාට කියනවා නේද? එයාගේ විනාශයක් ගැන මෙතන කතා කරනවා. හරි. යෙරමියා 10 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ අපි පොඩ්ඩක් බලමු. මේ එකිනෙක පද හරි සම්බන්ධයි. සමහරට මේ පද අපි කියුවට අපිට අම්බෙලා නැතුව ඇති. මේ පද අලුත් පද. right? 19 වෙනි පරිච්ඡේදය. අහෝ මාගේ රිදුම නිසා මට දුක් වේ. මගේ තුවාල බරපතලය. මමද සැබවින් මේ මාගේ දුකය. මේ මා විසින් දැරිය යුතුයි කියුවේ. මේ මෙතන කතා කරන මොකද්ද? මාතෘකාවක් තියෙනවා පැමිණෙන්න තිබෙන දුක් පීඩාවලදී කරුණාව ලැබෙන ලෙස අයදීම. මෙතන කතා කරනවා අහෝ මේ රිදුම නිසා මට දුක් වේ. සමහර වෙලාවට අපිට රිදෙනවා. මේ පීඩාවන් වේදනාවන් නිසා රිදෙනවා. ඒ මහා පීඩාවන් එන්න කලින් ඔබේ ජීවිතයේ දැනටමත් ඇවිල්ලා තිබෙන සමහර පීඩාවන් නිසා ඔබට රිදෙනවා. ඔබට සමහර වෙලාවට දරා ගන්න බෑ. සමහර මනුෂ්‍යයන්ට දරා ගන්න බෑ. සමහර රිදෙනවා. සමහර වේදනා සහිතයි. ඒ නිසාම අපිට දුකක් ඇති වෙලා. right? මේ පීඩාවන් සමහර ලාවට මේ කිතුණු නොවන හැම කෙනෙකුටම සමහර සබාදාමිය තුලින් එන හැම පීඩාවක් තුලම මේ මිනිස්සු හැම කෙනෙක්ම මේ පීඩාවන්ට අසු වෙනවා. ඒතර මෙතන කියනවා අහෝ මාගේ රිදුම නිසා මට දුක් වෙනවා. මට රිදෙන නිසා දුක් වෙනවා. සමහරට ඔබට රිදෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. සමහරට ඔබට රිදෙන්නේ ඔබේ දුකක් නිසා වෙන්න පුළුවන්. සමහරට ඔබට රිදෙන්නේ ඔබේ රෝගයක් නිසා වෙන්න පුළුවන්. සමහරට ඔබට රිදෙන්නේ ඔබේ පාපයක් නිසා වෙන්න පුළුවන්. මේවා දරා ගන්න බෑ සමහරලාට අපිට. ඒ නිසාම මට දුක් වේ. මාගේ තුවාලය බරපතලය. මගේ හිත බැඳීම් තුවාල ඇත්තරම තුවාල වෙච්ච දේවල්. මේවා නිසා මට මේ තුවාල හරි බරපතලයි. මේ වේදනාව තියෙද්දි මම දෙවියන් වහන්සේත් එක්ක කතා කරනවා.
අවසාන කාලෙත් මිනිස්සු මේම තමයි කොච්චර කිව්වත් ඇදුන්නේ නැහැ. කොච්චර කිව්වත් වෙනස් වුණේ නැහැ. ඒ මිනිස්සු අවසානයේ කියනවා මේ දුක මම නිසායි මට කිව්ව නිසා මම පිළිගත්තේ නැහනේ. මේ තුවාල මම නිසායි මම මේවා හරි බරපතල තුවාල මේවා හරි වේදනා සහිතයි. මමද සැබවින්ම මේ මාගේ දුකය. ඇත්තටම ඊට පස්සේ කියනවා මේක මම නිසා තමයි. මේ දුක මන් නිසා තමයි. මේ වේදනාව මන් නිසා තමයි කියලා අපි කියනවා. මේක මා විසින් දැරිය යුතුයයි කියෙමි. මේක මම විසින් දරන්න ඕනේ. මේක වෙන කවුරුත් නෙවෙයි මම දරන්න ඕනේ. අයියේ මමත් ඔබත් මේ ලෝකේ මනුස්සත් කරන හැම පාපයක් නිසා ඒ මිනිස්සු සමහර වෙලාවට විඳවනවා. ඔබ තාමත් ජේසුස් වහන්සේ ඔබේ පාපයට සමාව දුන්නට, ජේසුස් වහන්සේ ඔබේ ශාපයට සමාව දුන්නට ඔබ තාමත් විඳවන තැන් තියෙනවා. ඔබට තාම රිදෙන තැන් තියෙනවා. ඔබ තාම දරා ගන්න තැන් තියෙනවා. ඒකට හේතුව ඔබ තාමත් හරියට දෙවියන් වහන්සේව හඳුනගෙන නැති නිසායි. ඔබ තාමත් හරියට පසුතැවිලි වෙලා නැති නිසායි. කෙනෙක් කියන්න පුළුවන් පාස්ටර් මම හැමදාම පසුතැවිලි වෙනවනේ කියලා. හැමදාම පසුතැවිලි වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔබේ වැරද්ද ඔබ අදා ගන්න ඕනේ. අන්න එතනට එන්න ඕනේ. වැරද්ද ඔබ අදාගත්තේ නැත්නම් ඔබ කොච්චර පසුතැවිලි වුණත් ඔබට සමාව කියන එක හම්බෙන්නේ නැත. ඒ නිසා ප්‍රේමවන්ත දරුවනි මේ පාපය නිසා මිනිස්සුන්ට රිදෙන තැන් තියෙනවා. අපි බලමු යෙරමියා 13 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදය. යෙරමියා 13:17 මෙම කියනවා. නුඹලා ඒක අසන්නේ නැත්නම් මාගේ ආත්මය රහස් තන්වලදී නුඹලාගේ උඩඟුකම ගැන හඬා බෝසෙයින් කඳුළු වගුරුනවා ඇත. ස්වාමින් වහන්සේගේ රැළද වහලට ගෙන යනු ලැබූ නිසා මාගේ ඇස් වලින් කඳුළු ගලනවා ඇත. ස්වාමීන් වහන්සේ අපිට කොච්චර තේරුම් කරලා දුන්නත් අපිට ස්වාමීන් වහන්සේ කොච්චර කතා කරත් අපේ සභාවේදී දෙවියන් වහන්සේ අපිට කතා කරත් අපේ පෞද්ගලික ජීවිතයේ බයිබලයේ කියවද්දී අපි කතා කරත් යාඥාවේදී කතා කරත් බයිබල් පාඩම තුල දෙවියන් වහන්සේ කතා කරත් අපිට ඇහෙන්නේ නැහැ. අපිට ඇහෙන්න තරම් අපි සූදානම් නැහැ. මිනිස්සු මේ කන් වල මිනිස්සුන්ගේ අගුල් වැටිලා. ඔවුන්ට දේ වචනේ ඇතුළට යන්නේ නැහැ. දේ වචනේ කියවන්න ඕන කියලා ඌමනාවක් නැහැ. Taman දේ වචනේ කියුවත් ඒක තොල් වලින් කියනවා මිසක් ආත්මෙන් කියවන්නේ නැහැ. මෙතන කියනවා නුඹලා ඒක අසන්න කැමති නැහැ. අසන්නේ නැත්නම් මම මොනවා කරන්නද? මම කොච්චර ඉගන්නුවත් තේරුමක් නැහැ. කොච්චර කියලා දුන්නත් තේරුමක් නැහැ. කොච්චර මඟ පෙන්නුවත් තේරුමක් නැහැ. ස්වාමීන් වහන්සේ කියනවා ඔයාලට අහන්න උමනාවක් නැහැ. ඔයාලට අහන්න උමනාවක් නැහැ. ඒ නිසා ඔබ මොනවද කරන්නේ? ඔයාට ඕන දේ තමයි ඔයා කරන්නේ. මාගේ ආත්මයේ රහස් තැන්වලදී නුඹලාගේ උඩඟුකම ගැන අඬා. මෙතන කියනවා අනාගත වතුතුමා මගේ ආත්මය ගොඩක් තැන්වල අඬනවා. ඔයාලා හරි උඩඟු මිනිස්සු. ඇත්තටම අපි හරි උඩඟුයි. අපිට යාඥා කරන්න කිව්වම යාඥා කරන්න බෑ. රයිට්? දේනවාසික වචනය අහන්න කිව්වම අහන්න බෑ. සභාවට යන්න කිව්වම යන්න බෑ. අපි හරි අඩු උඩඟු මිනිස්සු. මේ උඩඟුකම නිසාම දවසකට මටත් අඬන්න සිද්ධ වෙනවා. ඔබේ උඩඟුකම නිසා දවසක ඔබටත් අඬන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා උඩඟුවන්ට විරුද්ධව උන්වහන්සේ සිටිනවා කියලා. මේ උඩඟු මිනිස්සු කවදාවත් ඉස්සරහට යන්නේ නැහැ. දෙවියන් වහන්සේ උන්ට ඉස්සරහට යන්න උදව් කරන්නත් නැහැ. ඇයි? උඩඟුවන්ට උන්වහන්සේ විරුද්ධව සිටින නිසා. බෝසෙන් කඳුළු වගුරුනවා ඇත. ස්වාමීන් වහන්සේගේ රැළද වහලට ගෙන යනු ලැබු නිසා මාගේ ඇස් වලින් කඳුළු ගලනවා ඇත. තාමත් මේ ප්‍රශ්න උඩඟුකම දෙවියන් වහන්සේගේ වචනේ අසන්නේ නැති නිසා තාමත් සමහර තැන්වල අපි වහල් භාවයටපත් වෙලා. තාමත් සමහර තැන්වල අපි වහල් උලසට තමයි ජීවත් වෙන්නේ. ණය ප්‍රශ්න, රෝග, වෙනත් මොකක් හරි ප්‍රශ්නයක්, පෞලේ ප්‍රශ්නයක් මේ හැම දෙයක්ම අපිට ඇති වෙන්නේ සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේ වෙත අවධානය යොමු නොකිරීම නිසායි. එනිසා ප්‍රේමවන්ත දරුවනි ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ඔබ වාඩි වෙලා ඔබේ පවුලේ ඇත්තේ කතා කරන්න පටන් ගන්න. ස්වාමීන් වහන්සේ දවසින් දවස ඔබේ පවුල වෙනස් කරයි. ඔබ දන ගහන්න. ඔබේ අවධානය, ඔබේ ආත්මය, ප්‍රාණය, ශරීරය, ඔබේ සිතුවිලි, කල්පනා, ඔබේ මනස එක තැන තබා ගද්දි තමයි ඔබට උන්වහන්සේ උත්තර දෙන්නේ. ඔබ කියයි මම යාඥා කරනෝනේ පාස්ටර්. මම නමස්කාර කරනෝනේ පාස්ටර්. මම දේ වචනේ කියවනෝනේ පාස්ටර්. ඔව් ඔබ යාඥා කරනවා වෙන්න පුළුවන්. ඔබ නමස්කාර කරනවා වෙන්න පුළුවන්. ඔබ දේ වචනේ කියවනවා වෙන්න පුළුවන්. නමුත් ඔබේ මනස දෙවනවසෙත් එක නැත්තම්, ඔබේ කල්පනාව දෙවනවසෙත් එක නැත්තම්, ඔබේ සිතුවිලි දෙවනවසෙත් එක නැත්තම්, ඔබේ ප්‍රාණය ආත්මය දෙවනවසෙත් එක නැත්තම්, ඔබේ ශරීරය දෙවනවසෙත් එක නැත්තම්
ඔබේ ආඥාවට උත්තරයක් තියෙයිද? ඔබේ බයිබල් කියවද? ඔබේ බයිබලයේ කියවද දෙවියන් ඔබට උත්තර දෙයිද? ඔබේ නමස්කාරය තුළ ප්‍රශංසාව තුළ ඔබේ වියකස් ප්‍රශ්න ඉවර වෙයිද? ඒකට හේතුව අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ ආත්මයෙන් නෙමෙයි තොල් වලින් විතරයි. තාම මේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ. තාමත් මිනිස්සුන්ට මේකේ බරපතලකම දැනෙන්නේ නැහැ. ඒ නිසාම මිනිස්සු Tamanට ඕන විදියට මේ පොළවේ මොකද කරන්නේ? Tamanට ඕන විදියට ජීවත් වෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා දවසක ඔයාලා හැමෝම වහල්කමට යනවා. මේ වහල්කම රෝගයක් වෙන්න පුළුවන්. මේ වහල්කම පාපයක් වෙන්න පුළුවන්. මේ වහල්කම ඔබේ ඉඟකමක් වෙන්න පුළුවන්. මේ වහල්කම ඔබේ පෞල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වහල්කම සමාදානයක් නැති එකක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒකට හේතුව අපි දෙවියන් වහන්සේව හරියට හොයන්නේ නැහැ. උන්වහන්සේට මොකද උන්වහන්සේට ඇහුම්කම් දෙන්නේ නැහැ අපි. අන්න ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි හැල්මේ දුවන කාර්යබහුල මිනිස්සු වෙලා ඉන්නේ. අපි හැල්මේ දුවන කාර්යබහුල මිනිස්සු වෙලා ඉන්නේ. ඒ නිසා ප්‍රේමවන්ත දරුවනි, ඔබ ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගන්න පුද්ගලෙක් වෙන්න. මේ හැමදාම ඔබට දේවචනය තුල කියනවා. මේ හැමදාම දේවචනය තුල ඔබට කියලා දෙනවා. ඔබ කියලා දෙන නිසා මේවා තුල වෙනස් වෙන්න පුරුදු වෙන්න. මේවා හදා ගන්න පුරුදු වෙන්න. දේවනසබේ ජීවිතය වෙනස් කරන්න පටන් ගන්නවා. ආමෙන්. දේවනසබේ ජීවිතය වෙනස් කරන්න පටන් ගන්නවා. අය බලමු යෙසායා 22:4 මොකක්ද කියන්නේ කියලා. එබැවින් මා කෙරෙන් ඉවත බලන්න. මම තද ශෝකයෙන් හඬන්නෙමි. මාගේ සෙනගහු දුවගේ නාස්තිය ගැන මා සනසන්ට වෑයම් නොකරන්නෙමි කීවේ. මෙතන කියනවා ජෙරුසලමට තර්ජනයක් තියෙනවා. යෙසායා කියනවා ජෙරුසලමට තර්ජනයක් තියෙනවා. එයා දකිනවා යම් කිසි ප්‍රකාශයක්. හරි? ඒක ගොඩක් වෙලාවට එබැවින් මා කෙරෙන් ඉවත බලන්න. මම තද ශෝකයෙන් හඬන්නෙමි. මාගේ සෙනගු දුවගේ නාස්තිය ගැන මම සනසනට වෑයම් නොකරන්න. සමහර ලාවට මේ දුක වේදනාව නිසා අපි කැමති නෑ සැනසෙන්න. right? ඒ දුක වේදනාව මට පැමිණලා තිබෙන්නේ යම් යම් හේතු නිසා. මේ දුක මාතුලින් ඇවිල්ලා තියෙන්නේ මගේ යම් යම් හේතු නිසා. right? මගේ ශෝකය නිසා මම හඬන්නේ මගේ යම් යම් හේතු නිසා. එසා ප්‍රේමවන්ත දරුවනි, ඔබ තව කෙනෙක්ට ශෝකයට ඇති වෙන විදිහට කතා කරන්න යන්න එපා. ඔබ තව කෙනෙක්ව දුකටපත් කරන විදිහට කතා කරන්න යන්න එපා. right? මේ කාරණා නිසා ගොඩක් වෙලාවට අපි විඳවනවා. ඒකට හේතුව මම තව කෙනෙක්ව රිද්දවද්දි හර්ට් කරද්දි එයා නිසා මමත් දුකටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා, මට රිදෙනවා. ඒ නිසා ප්‍රේමවන්ත දරුවනි, ඔබ හැමතිස්සෙම කල්පනා කරන්න ඔබ දුක් විඳිනවා නම් ඒ දුකට හේතුව මොකක්ද කියලා හොයන්න. උඩඟු වෙන්න යන්න එපා. යටහත් වෙලා හොයන්න. ඇයි මට වැරදුනේ? ඇයි මට වැරදිලා තියෙන්නේ කියලා හොයන්න. ඒක ඉතාමත් වැදගත්. ඒව හොයන්න උවමනාවක් නැහැ. මම හරි. මම නිවැරදි තැන ඉන්නේ කියන දේ තමයි මම දකින්නේ. ඒ නිසා ප්‍රේමවන්ත දරුවනි, ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක හරි ගමනක් ගමන් කරන්න. ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක හරි තැනක හිට ගන්න. ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක නියම ගමනක් යන්න පුරුදු වෙන්න. right? දෙවියන් වහන්සේත් එක්ක ඉදී අපිට මේ දුක වේදනාව කියනවා දැනෙන්නේ නැහැ සමහරලාට. ඒවා ආවත් අපිට දැනෙන්නේ නැති ගානට තියෙන්නේ. ඇයි ඒ? ස්වාමීන් වහන්සේගේ මහිමලත් කරුණාව ඒ තේජස අපි වට කරගෙන තිබෙන්නේ. ඒ නිසා අපිට කොච්චර මේ වේදනාව දුක ප්‍රශ්න කියන දේවල් ආවත් අපිට ඒව ලං වෙන්නේ නැහැ. ඇයි? මාව වට කරලා තියෙන යේසුස් වහන්සේගේ ලේ. ඒ ලේ වලින් එළියේ තමයි ඒ සුළු ප්‍රශ්න තියෙන්නේ. මාගාවට ප්‍රශ්නේ එන්න නම් ජේසුස් වහන්සේ ඒව පව් කරගෙන තමයි මාගාවට එන්න ඕනේ. ආමෙන්. ඒ නිසා උන්වහන්සේ කවදාවත් ඉඩ දෙන්නේ නැහැ ඒ ප්‍රශ්න මට ලං වෙන්න. ඇයි? මම උන්වහන්සේ තුල හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. උන්වහන්සේ අණ කරලා තියෙන දේවදූතයන්ට මගේ පාදයේ ගලක නොවදින පිණිස මාව ආරක්ෂා කරන්න කියලා. සතුරුන්ගේ බලපෑම් මට නොහෙන ලෙසට සතුරාගේ ඊගස් මට ලං නොවන පිණිස උන්වහන්සේ ආරක්ෂාව දාලා තිබෙන්නේ. ඒ නිසා ප්‍රේමවන්ත දරුවනි, ඔබ දෙවියන් වහන්සේත් එක්ක හොඳ කිට්ටු සම්බන්ධතාවයක් තිබුණොත් විතරයි මේ රැකවරණේ ආරක්ෂාව කියන දේ ඔබේ ජීවිතේට ලැබෙන්න යන්නේ. අපි පොඩ්ඩක් බලමු. අපි කියවද යෙසායා 22:4 කියවද නේද? ඔව් කිව්වා. යෙසායා 22:4 අපි කිව්වා. ගීතාවලිය 119:5.
ගීතාවලිය 119 ගීතාවලිය 119 ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ගයේ ස්ථිර නම් කොපමණ යහපත්ද. right මේක සෑම කිතුණුවෙක්ගේම ලක්ෂණයක්. මොකද්ද? සෑම කිතුණුවෙක්ගේම ලක්ෂණයක් මේක. මොකක්ද? පස්වෙනි පදේ කියන ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ගයේ ස්ථිර නම් කොපමණ යහපත්ද. අපි ස්ථිර නැහැනේ ස්වාමීන් වහන්සේගේ පනත් පවත්වන්නට අපි ස්ථිර නැහැ. එක දවසකට පවත්වන එක දවසකට පවත්වන්නේ එක දවසක් බයිබලයේ කිව්වොත් දවස් දෙක තුනක් බයිබලයේ කියවලා නැහැ. උනාසික මේ පනත් තුළ මාගේ මාර්ගය ස්ථිර නැහැ. මේ ස්ථිරව තියෙනවා නම් කොච්චර යහපත්ද. දාවිද් කියනවා ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ගය ස්ථිර නම් කොච්චර යහපත්ද. මේ වචනය තුල තියෙන දේ මට පිළිපදින්න බෑ. මේ වචනය තුල තියෙන දේ මට හරියට අහුම්කම් දෙන්න බෑ. මේ වචනය තුල තියෙන දේ මට හරියට ඒ තුල ජීවත් වෙන්න බෑ. ඒ මගේ මාර්ග අස්ථිරයි, ස්ථිර නැහැ අස්ථිරයි. කොහොමද කියන්නකො මට ආශිර්වාද ලැබෙන්නේ? කොහොමද කියන්නකො මට උන්වහන්සේගේ හඬ ඇහෙන්නේ? කොහොමද කියන්නකො ඔබට දෙවියන් වහන්සේ ලං වෙන්නේ? එනිසා ප්‍රේමවන්ත දරුවනි, ඔබ උන්වහන්සේගේ මාර්ගය තුල ස්ථිර වෙන්න. හැමදාම දේවචනේ කියවන්න. කියවලා උදේට ඔබ වැඩට යද්දී මේවා මෙනෙහි කරන්න. ස්වාමිනී මේ වචනේ අද මට කතා කරානේ. මේ වචනේ මොනවද කියන්න එන්නේ? මොනවද කියන්න එන්නේ කියලා කතා කරන්න. ඔබට පළවෙනි දවසේ කතා කරන්න නැති වෙන්න පුළුවන්. දෙවෙනි දවසේ කතා කරන්න නැති වෙන්න පුළුවන්. ඔබ මේ කාර්ය දිගටම කිරීමේදී ආත්මයන් වහන්සේ පුදුර කතා කරන්න පටන් ගන්නවා. ආමේ. හලෙලූයා. මම අත්දැකීමෙන් කියන්නේ. මම මේක හොඳටම අත්දැකලා තියෙන නිසා මම කියන්නේ. මගේ ජීවිතේ මම දේශනාවකට ලෑස්ති වෙද්දී මම මේ දේ මෙනෙහි කරනවා. සමහරට ඒක මම බස් එකේ යනවා වෙන්න පුළුවන්. ඒක මෙනෙහි කරනවා. සමහරට ඒක මම නානවා වෙන්න පුළුවන්. එතකොට මම මෙනෙහි කරනවා. මම ගෙදර වැඩක් වෙනවා වෙන්න පුළුවන්. මම ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. මෙනෙහි කරනවා. සමහරට මට නිින්ද ගියේ නැත්නම් මම ඇඳ උඩ ඉඳගෙන මෙනෙහි කරනවා. සමහරට මම ෆෝන් එක අතට ගත්තම ෆෝන් එකෙන් ඒ දේ හොයනවා. සමහරට ෆෝන් එක ඔබ ඉද්දි ෆෝන් එක ඇඟිලි වලින් එබෙනවා. මගේ මනස තියෙන්නේ මම දේශනා කරන තැන. ආමේ. මම මනස තියෙන කල්පනාව තියෙන දේශනා කරන තැන. දෙවියන් වහන්සේ තැන්වලදී මං කිව්ව තැන්වලදී උන්වහන්සේ මට කතා කරනවා. ගේ ඇතුලේදී, ගේ පිටදී, වොෂ්රූම් එකේදී මං නාද්දී, මං නිදියද්දී, මම කද්දී, මම ෆෝන් එක බලද්දී ස්වාමීන් වහන්සේ මට කතා කරන තැන් තියෙනවා. මේ කතා කරන වචනේ මම හොයනවා. සමහරලාට කොහොමද මේක වෙන්නේ? සමහරට මගේ අතේ බයිබලේ නැත්තම් මගේ ෆෝන් එකේ තියෙනවා සිංහල බයිබලේ, දෙමළ බයිබලය, ඉංග්‍රීසි බයිබලය ඔන්ලයින් තියෙනවා. මේ හැම එකෙම මම හොයන්න පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ කියලා. ස්වාමීන් වහන්සේ තව තව දේවල් මම හොයද්දී තව තව දේවල් ස්වාමීන් වහන්සේ මට පෙන්වන්න පටන් ගන්නවා. මේ හැම දෙයක්ම මම ඔයාලට උගන්වන්නේ මෙන්න මේ විදිහට තමයි. මම දැන් ඔයාලට ඉගන්නුවා මම දැන් අපිට උගන්වන්නේ යෙරමි එලිදරව් 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ තියෙනවා ඒ රැගෙන කණ්ඩ කියන එක. මේ ඒක රැගෙන කන්න කියන එකේදී තමයි මෙච්චර මම පද ඔයාලට ඉගන්නුවේ. ගීතාවලිය, යෙරමියා, එසකියල්, ආයත් එසකියල්, යෙරමියා, එසායා, ගීතාවලිය මෙච්චර පද මම එකතු කරලා ඔයාලට උගන්වන්නේ මේවා එකිනෙක හරි සම්බන්ධයි. මේවා එකිනෙකට හරි එකතු වෙලා බද්ධ වෙලා තියෙන්නේ. එකම කාරණේ මේ පද හැමතැනම මේ අනාගත වස්තුන් තුල හැම කෙනෙක් තුලම දෙවනවාස එකම දේ කතා කරලා තියෙන්නේ. 100 ගීතාවලිය 119 105 sorry 136 ගීතාවලිය 119 136 105 කියන ඔබගේ වචනේ මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. මේ වචනය කියවද්දි මේ කියන්නේ මේ මගේ පාරේ මම යන පාරේ තියෙනවා කියලා එක නෙමෙයි කියන්නේ. මම ආත්මිකව යන්නා වූ ගමනට එළියක්. මම කවදාවත් ගිහිල්ලා බොරුවට මුලා වෙලා රැවටිලා මම හිට ගන්න යන්නේ නැහැ. හරි? මම දෙවියන් වහන්සේ තුල හරි ගමනක් මට යන්න පුළුවන් වෙනවා. ගීතාවලිය 119 136 මේම කියනවා. මනුෂ්‍යයන් ඔබගේ විවස්ථාව නොපවත්වන බැවින් මාගේ ඇස් වලින් දිය දාරා ගලා ඇති. මෙයා කියනවා මනුෂ්‍යයන්ට කොච්චර දේ වචනේ කියුවත් කියලා දුන්නත් ඔවුන් විවස්ථාව තුළ රැඳෙන්නේ නැහැ. මට හරි දුකයි.
මේ අනාගත වත්‍රවරුන්ගේ ලක්ෂණයක්. මේ ගුරුවරුන්ගේ ලක්ෂණයක්. මේ දේශකවරුන්ගේ ලක්ෂණයක්. සුභාරංචි ප්‍රකාශ කරනගේ ලක්ෂණයක්. සභා පාලකවරුන්ගේ ලක්ෂණයක්. සේනකට කොච්චර කතා කරලා කිව්වත් උන්වහන්සේගේ වචනය ප්‍රකාරව ඉන්න ජීවත් වෙන කියවන්න කියලා කියවන්නේ නැහැ. අද දැන් වෙලාව ලංකාවේ වෙලාවෙන් 8:35යි. මෙච්චර වෙලා උදේ ඉඳන් ඔබ නැගිට වෙලාවෙ ඉඳන් කවුද දේ වචනේ හරියට කියවලා තියෙන කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ බයිබලේ කියවලා තියෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. ඔබ කාර්ය බහුල වෙන්න පුළුවන්. ඔබට එක විනාඩි 5 පරිච්ඡේදයක් කියවන්න කොච්චරලා යයිද? පැය ගණන් යයිද? පරිච්ඡේදයක් කියවන්න පැය ගණන් යයිද? ඔබට විවේකයක් හම්බ වෙන තැන් තියෙනවා වෙන්න පුළුවන්. ඔබට කැම කන්න වෙලාවක් හම්බ වෙනවා. ඔබට තේ එකක් බොන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉක්මනින් ඔබ බයිබලෙ කියවන්න. ඉක්මනින් ඔබ බයිබලෙ ෆෝන් එකේ බයිබලෙ දාගෙන ටක් කරලා පරිච්ඡේදයක් අරන් කියවන්න. ඔබට ලැබෙන හැම අවස්ථාවකම දෙවනස් ගැන කතා කරන්න. right? මේ ඔබ මේම කියවත්නේ නැහැ කියලා මගේ කන වලට ඇයිදී මටත් ඇත්තටම දුකයි. ඇයි සෙනඟට මම මෙච්චර උගන්වලා මෙච්චරත් කියලා දීලා සෙනඟ මේම කරන්නේ නැත්තේ කියද්දි මට දුකයි. මේක හැම මිනිසෙකුට තියෙන ලක්ෂණයක්. ඒ නිසා දේව වචනය කණ්ඩ පුරුදු වෙන්න. මේක හරි මීරි පුතේ. මේක කියවන්න හරි රසයි. නමුත් මේකේ තියෙන දේ අපිට පවත්වන්න බැරි වෙන්න පුළුවන්. මේකේ තියෙන දේ අපිට අමාරු වෙන්න පුළුවන්. නෝ බයිබලේ කියවද්දී හරි රසයිලු. මේක මිහිරිලු. ඒ නිසා කියවන්න හැමදාම කියවද්දී තමයි දෙවියන් වහන්සේ අපිට කතා කරන්න පටන් ගන්න. ආමේ. හලෙලූයා. මේකට ආස්ස වෙන්න. අර ගීතිකාවක් කියනවා නේද? මුවා දිය ඇලට ආස වෙනවා වගේ, වතුර වලට ආස වෙනවා වගේ. ඔබ දේවචනයට ආස වෙන්න හම්බෙන හැම අවස්ථාවකම ටක් ගාලා පරිච්ඡේදයක් අරන් කියවන්න. ඔබ කියවන පරිච්ඡේදය ළඟ මාක් එකක් දාලා තියාගන්න. ඒක ටක් ගාලා අරන් කියවන්න. පරිච්ඡේදයක් කියවන්න මං හිතන්නේ අඩුම විනාඩි 3ක්වත් යන එකක් නෑ පුතේ. විනාඩි 5ක් ඇතුළත පරිච්ඡේදයක් කියවන්න පුළුවන්. ඒ නිසා ඔබ හැමතිස්සෙම ඔබ ෆෝන් එක ළඟ තියෙන්නේ. ඔබ ඔන්ලයින් ඉද්දී ඔබ Facebook යනවා, WhatsApp යනවා, imo යනවා. તો ගොඩාක් දේවල් වලට ඔබ සම්බන්ධ වෙනවා. YouTube යනවා. ඒකෙන් පුංචි වෙලාවක් දේ වචනට වෙන් කරන්න. ෆෝන් එකේ බයිබලේ තියෙනවා නම් කියවන්න. ඔබ බස් එකේ යද්දී අරන් කියවන්න. ඔබ කෝච්චිය යද්දී අරන් කියවන්න. ඔබ ස්ටේෂන් එකේ වාඩි වෙලා ඉද්දී ඔබ බස් ස්ටෑන්ඩ් එකේ වාඩි වෙලා ඉද්දී ඔබ කියවන්න. මේ කියවීම තුල තමයි මිනිස්යා සම්පූර්ණ වෙන්නේ. ඔබ දේ වචනේ කියවන්න තමයි ඔබේ ආත්මික මිනිස්යා සම්පූර්ණ වෙන්න පටන් ගන්නෙ. ඔබේ ආත්මික මිනිස්යා සම්පූර්ණ වෙන්න තමයි ආත්මික කාරණා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දෙවියන් වහන්සේ ඔබත් එක්ක ක්‍රියා කරන්න පටන් ගන්න. ආමේ. හලෙලූයා. අපි යනවා 11 වෙනි පදයට. එලිදරව් දාවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා නැවතත් කියන වචනයක් පාවිච්චි වෙනවා. බලන්න 11 වෙනි පරිච්ඡේදයේ දාවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේම තියෙනවද කියලා නැවතත් කියන වචනයක්. නුඹ බොහෝ සෙනඟද, ජාතීන්ද, භාෂාවෙන්ද, රජුන්ද කෙරේ නැවතත් අනාගත වාක්‍ය කියන්න ඕන. එන නැවතත් කියන වචනයක් කියලා තියෙනවා නම් ඊට කලිනුත් අනාගත වාක්‍ය මේ ජාතීන් අතරට ගිහිල්ලා තියෙනවා. සෙනඟ අතරට ගිහිල්ලා තියෙනවා. භාෂාවන් අතරට ගිහිල්ලා තියෙනවා. රජුන් අධිපතින් අතරට ගිහිල්ලා තියෙනවා. ඊට කලිනුත් ගිහිල්ලා තියෙනවා. නමුත් කියනවා නැවතත් මේ අනාගත වාක්‍යය කියන්න ඕනේ. එහෙනම් ඊට කලිනුත් එකපාරක් ගිහිල්ලා තියෙනවා. නැවතත් රිටර්න් ආයෙත්. මේන් අදහස් කරන්නේ යොහන් දැනටමත් සාරාංශ කරගත ඇති එම දේවල් ගැන. යොහන් සමහරලාට මේ දැනටමත් මේ දේවල් අපිට කියවන්න මෙයා සාරාංශගත කරලා ඉවරයි. අපිට ලියලා ඉවරයි. මේ යොහන් එදා පත්මස් දූපතේ දෙවියන් වහන්සේ ඔහුට කතා කරපු දේ ලියපු නිසා තමයි අද ඔබත් මමත් මේ දේ නිවැරදිව පැහැදිලිව දෙවියන් වහන්සේ ඉදිරියේ ඉගෙන ගන්න. එම පුද්ගලයන් සහ සිදුවීම් ගැන තවත් අනාවැකි යොහන් අතුලත් කළ යුතු බව සටහන්. දෙවෙනි පදයේ පොඩ්ඩක් බලමු. දාවනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ පොඩ්ඩක් බලමු. ඔහුගේ අත දිගහැරන ලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු කුඩා පොතක් දිගහැරලා තිබුණා. එහෙනම් මේ කුඩා පොත තුල තියෙන දේවලුත් තියෙනවා. right? තවත් දේවල් මේ එළිදරව් පොතට ඇතුළත් කරන්න ඕනේ. මේක ඉතාමත් වටිනවා. තාවත් අලුත් දේවල් මේ එළිදරව් පොතට එකතු කරන්න ඕනේ. right? එනිසා ප්‍රේමවන්ත දරුවනි, ඔබ ස්වාමීන් වහන්සේගේ පහමුල අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න යනවා. දැන් අපි ඉන්නේ එළිදරව්
10 වෙනි පරිච්ඡේදයේ ඉන්නේ. පිළිවෙලට එකිනෙක අපි ඉගෙන ගන්න යනවා. මේ බල එළිදරව් පොත කොච්චර කල් ගියාද අපිට ඉගෙන ගන්න. ඔයාට මම තව ඉගෙනුවේ නැහැ 4 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පරිච්ඡේදයේ ඉගෙනුවේ නැහැ. 1 2 3 කියන පරිච්ඡේද ටික උගන්වලා ඉවරයි. 6ත් ඉගෙනුවා, 7ත් ඉගෙනුවා, 8ත් ඉගෙනුවා, 9ත් ඉගෙනුවා. දැන් මම ඉන්නේ 10 වෙනි පරිච්ඡේදයේ. මේ හැම පරිච්ඡේදයකම රහසක් තියෙනවා. නමුත් ඔයාට තාම මම ඉගෙනුවේ නැහැ 4 වෙනි පරිච්ඡේදයේ සහ 5 වෙනි පරිච්ඡේදයේ මම උගන්වලා නැහැ තව. ඒවා ඉදිරියට උගන්වන්න ඕනේ. සිංහාසනයේ වැඩ සිටින දෙවියන් වහන්සේ ගැන දර්ශනය. බැටළු පැටවාණන් ගැන දර්ශනය උගන්වන්න ඕනේ. මේ දේවල් අපි ඉස්සරහට ඉගෙන ගන්න යනවා. ඔබ දැන් එළිදරව් පොතේ ඉන්නේ 10 වෙනි පරිච්ඡේදයේ ප්‍රේමවන්ත දරුවනේ. බණ්ඩ අපි දන්නේ නැතුවම අපි එකිනෙක මේ අනාගත වාක්‍ය ඉගෙනගෙන ඉද්දී අපි දන්නේ නැතුවම 10 වෙනි පරිච්ඡේදයට ඇවිල්ලා අද 10 වෙනි පරිච්ඡේදය මෙතනින් ඉවර වෙනවා. 11 වෙනි පදයෙන් 10 වෙනි පරිච්ඡේදය ඉවර වෙනවා. අපි ඊළඟට අද දවසේ යනවා 11 වෙනි පරිච්ඡේදයට අපි යනවා. ඔව් 10 වෙනි පරිච්ඡේදය ඉවර වෙලා අපි 11 වෙනි පරිච්ඡේදයට යනවා. ඔබ දන්නේ නැතුවම ඔබ ගොඩක් අනාගත වාක්‍ය ඔබ ඉගෙනගෙන ඉවරයි. මේක අනාගත වාක්‍යයක්. ආමේ. අනාගතයේ සිද්ධ වෙන්න යන දේවල් ගැන ඔබ ඉගෙනගෙන ඉවරයි. ගොඩක් ඉගෙනගෙන ඉවරයි. ඔබ එනම් ස්වාමීන් වහන්සේ ඔබට අනාගත වාක්‍ය මේ දවස්වල කතා කරමින් ඉන්නේ. අනාගතයේ සිද්ධ වෙන්න යන දේවල් ගැන උන්වහන්සේ කතා කරමින් ඉන්නේ. ඔබ කොච්චර වාසනාවන්තයිද? කී දිනෙක මේ අනාගත වාක්‍ය අහන්න ඕනේ ස්වාමිනී කියලා කී දිනෙක ආස කරලා තිබෙනවද? එන ස්වාමීන් වහන්සේ මේ අනාගතයේ සිද්ධ වෙන දේවල් බොහෝ මිනිස්යන්ට උගන්වන්න නැති, බොහෝ මිනිස්යන්ට ඉගෙන ගන්න වෙලාවක් නැති, බොහෝ මිනිස්යන්ට මේක තේරෙන්නේ නැති, ඉගෙන ගන්න කෙනෙක් නැති, ඉගෙන ගන්න තේරෙන්නේ නැති මිනිස්සු හතරෙන් ස්වාමීන් වහන්සේ 14ක් තෝරගෙන ඔබට මේ අවස්ථාව දීලා තිබෙනවා ඉගෙන ගන්න එකිනෙක. දැන් ඔබ දන්නවා සභා හතර සිද්ධ වුණේ මොනවද කියලා ඔබ දන්නව හොඳටම. රයිට්? ඔබ සභා හතර මොනවද වුණේ කියලා ලිව්වේ ස්වාමීන් වහන්සේ මොනවද කතා කරේ කියලා දන්නවා. මුද්‍රා හත තුල මොනවද සිද්ධ වුණේ කියලා දන්නවා. රයිට්? ඒ වගේම ඔබ හොරණ හත කියන කාරණාව ඔබ දන්නවා. දැන් බලවත් දේවදූතයා කියන්නේ කවුරුත් කියලා ඔයා දන්නවා. බයිබලේ ඉන්නවා බලවත් දේවදූතයා කියන්නේ කවුද කියලා ඔයා දන්නවා. කුඩා පොත කියන්නේ මොනවද කියලාත් ඔයා දැන් දන්නවා. මේ එකිනෙක ඔබ දැන් ඉගෙන ගන්නවා. කාටවත් දන්නේ නැති රහස් ඔබට දෙවෙනවාස මේ දවස්වල ඉදරව් කරගෙන යනවා. මේවා ඔබ හරි ආරක්ෂා කරගන්න නිදානයක් වගේ. අපි මේවා දැන් රෙකෝඩින් දානවා නේද? අපි මේවා දැන් ටියුට් ලෙසට ඔබට දෙනවා. උගන්වනවා. මේ හැම දෙයක්ම හොඳින් අහගන්න. දෙවනවාස ඔබට රහස් උගන්වන්නේ. අනාගත වාක්‍ය උගන්වන්නේ. ඒකට ස්වාමීන් වහන්සේ මාව පාවිච්චි කරනවා. මම තුල තියෙන දැනුමක් නෙමෙයි. මේ මං කියලා දෙන දෙයක් නෙමෙයි. මටත් ස්වාමීන් වහන්සේ මඟ පෙන්වුව නිසා, මටත් ස්වාමීන් වහන්සේ කියලා දුන්න නිසා මං ඔයාලට මේ දේ කියලා දෙන්නේ. ආමේ. 11 වෙනි පදේ කියනවා නැවතත්. මෙහින් අදහස් කරන්නේ යොහන් දැනටමත් මේ දේවල් සාරාංශගත කරලා ඉවරයි. එම පුද්ගලයන් සිදුවීම් ගැන තවත් අනාවැකි යොහන් අතුලත් කළ යුතු බව කියනවා. දෙවෙනි පදේ කියනවා කුඩා පොතක් දිගහැරන ලද්දේය. පළවෙනි පරිච්ඡේදයේ පොඩ්ඩක් යන් එළිදරව්. පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ සහ තුන්වෙනි පදය. ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල් එනම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමය. උන්වහන්සේ තමන් දූතයා කරන කොටගෙන තමන් මෙහෙකරු යොහාන්ට එය දන්වා යූසේක. දෙවෙනි පදය. ඔහු දෙවියන් වහන්සේගේ වචනය ගැනත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය ගැනත් එනම් තමා දුටු සියලු දේ ගැන සාක්ෂි දුන්නේය. බලන්න දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස ජේසුස් වහන්සේට මේ පණිවිඩය දීලා තිබෙනවා. ජේසුස් වහන්සේගේ එළිදරව් කිරීම දූතයාට ලැබෙනවා. දූතයා ඇවිල්ලා යොහන් එක කතා කරන්න පටන් ගන්නවා. ආමේ. හalleluya. දූතයා කරනකොටගෙන මේ කරුවට එළිදරව් කරනවා. බලන්න ලස්සන දෙවියන් වහන්සේ මේ පණිවිඩය ජේසුස් වහන්සේට එළිදරව් කරනවා. ජේසුස් වහන්සේ මේ පණිවිඩය දූතයාට එළිදරව් කරනවා. දූතයා මේ පණිවිඩය යොහන්ට එළිදරව් කරනවා. යොහන් මොනවද කරන්නේ? තමා දුටු දේ ගැන සාක්ෂි දුන්නේය. මේ අනාගත වාක්‍ය වචන කියන්නාද, ඒවා අසන්නෝද, ඒ ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝය. මක් නිසාද කාලය ළඟය. මේ යොහන්ට එදා මේ දූතයා කතා කරපු දේ අද මම ඔබට කතා කරනවා. තේරුණාද මම කියන දේ? දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේට කිව්වා. ක්‍රිස්තුස් වහන්සේ දූතයාට කිව්වා. දූතයා යොහන්ට කිව්වා. යොහන් කියපු දේ අපි ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්ත දේ දැන් මම ඔයාට කියලා දෙනවා.
දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, දූතයා, යොහාන්, මමසා හොයා. අයදෙනෙක් හතර මේක බෙදිලා යනවා. හත්වෙනි දේ තමයි ඔබේ අනාගත පරම්පරාවට ඔබ මේක කියලා දෙන්න ඕනේ. ඒක එතකොට සම්පූර්ණ වෙනවා. ආමෙන්. පැහැදිලිද? හත කියන්නේ බයිබලයේ සම්පූර්ණයි. හත කියන්නේ බයිබලයේ සම්පූර්ණයි. මේ සම්පූර්ණ කිරීමේ වගකීම තියෙන ඔයාගේ අතේ. පළවෙනි කෙනා දෙවියන් වහන්සේ එයාගේ වැඩේ කරා. දෙවෙනි කෙනා යේසුස් වහන්සේ එයාගේ වැඩේත් කරා. තුන්වෙනි කෙනා දූතයා එයාගේ වැඩේත් කරා. හතරවෙනි කෙනා යොහාන් ඒකත් එයාගේ වැඩේ එයාත් කරා. පස්වෙනි කෙනා මම මගේ වැඩේත් මම කරා. හයවෙනි කෙනා හොයා ඔයාගේ වැඩේත් හරියට කරන්න ඕනේ. හත්වෙනි කෙනා ඔබේ දරුවා මුණුපුරා එයාගේ වැඩේත් කරන්න ඕනේ. මේ හත් දෙනා දැනගද්දී කාරණේ සම්පූර්ණ වෙන්න යනවා. ආමෙන්. හලෙලූයා. එහෙනම් ඔබට මට කොච්චර වගකීමක් තියෙනවද ප්‍රේමවන්ත දරුවනි? රයිට්? උන්වහන්සේ මේ දේවල් එළිදරව් කරන්නේ නිකන් නෙමෙයි. මේ දේවල් උන්වහන්සේ කතා කරන්නේ නිකන් නෙවෙයි. උන්වහන්සේ මේ හැම දෙයක්ම කතා කරන්නේ ඔබටත් මටත් මේ රහස් උගන්වන්න ඕන නිසායි. ඔබත් මමත් මේ රහස් දැනගන්න පිණිසයි. දෙවියන් වහන්සේ කවදාවත් ආත්මාර්ථකාමී වුණේ නැහැ. දෙවියන් වහන්සේ කවදාවත් මොකද්ද? තමන් ගැන විතරක් හිතුවේ නැහැ. දෙවියන් වහන්සේ කවදාවත් තමන් විතර මේ රහස දැනගන්න ඕනේ කියලා කල්පනා කරේ නැහැ. රයිට්? ඒ නිසා ප්‍රේමවන්ත දරුවනි ඔබට ස්වාමීන් වහන්සේ දවස් ඉගැන්නුවා. ස්වාමීන් වහන්සේ දෙවියන් ස්වාමී බලවත් දේවදූතයා සම්බන්ධව කාරණාව ඉවරයි. අපි ඊට දවස් නම් ඉගෙන ගන්න යනවා මේ සාක්ෂිකරුවන් දෙදෙනා ගැන. රයිට්? එයාලා ගැනත් අපි ගොඩක් කාරණාවන් අපි ඉගෙන ගන්න යනවා. රයිට්? හොඳයි මෙච්චර වෙලා ඔබ දේවචනය ඇසුවා. ගොඩක් ස්තුතියි. ඔබ බයිබල් විද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා හිටියා ඔන්ලයින්. ගොඩක් ස්තුතියි. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. සියලු දෙනාට ජේසුස් පීඨයි.